Hi guys, welcome back to my YouTube channel. තවත් එක ලස්සන හවස් වරුවකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි බලමු අද හවස් වරුව කොහොමද ගෙවුනේ කියලා. ඔන්න දැන් මම හදන්නේ රෙසින් වලින් කීටක් වගේක් හදන්න. බලන්නකෝ කොහොමද මං හදන්නේ කියලා. අපි දැන් මේකට පාටක් එකතු කරගමු. මම මෙතනදී ගත්තේ රෝස පාට. රෝස පාට වලින් බිංදු දෙකක් වගේ තමයි මම මෙතනදී දාගත්තේ. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා මම හිතනවා. ඉතින් දැන් අපේ channel එකේ subscribe 51ක් වගේ තමයි ඉන්නේ. ඔයාලා subscribe කරලා නැත්නම් subscribe කරන් යන්න. ඉතින් දැන් අපි මේක හොඳින් කලවම් කරගන්න ඕනේ. රෝස් පාට වෙනකම්ම. ඔන්න ඔය විදියට කලවම් කරගන්න ඕනේ. මේ තියෙන මං අලුතෙන්ම ගත්ත කීටක් මෝල්ඩ් එක. මෙතනදී අපිට පුළුවන් කීටක් 12ක් එකපාර හදාගන්න. අර අතුරු බාර අකුරු ඉඳන්නේ ඉතින් ඔන්න ඔහොම තමයි තිබ්බේ මේක. අපි දැන් මේකෙන් තමයි කීටක් හදන්න යන්නේ. එතකොට දැන් අපි මේ රෝස පාට එකට දිලිසෙන කුඩු ටිකක් දාන්න තමයි යන්නේ. එතකොට මට හිතුණා තවත් මේ කීට් එක ලස්සන වෙයි කියලා. ඉතින් මම මෙතනදී ගත්තේ රෝස පාටයි ගෝල්ඩ් පාටයි. බලන්නකෝ මේ දෙක දාපුවම ලස්සනට ආවා. ඉතින් අපි මේ දෙකක් දාගෙන ආයෙත් පාරක් කලවම් කරන්න ඕනේ. ඊට පස්සේ අපි මෙහිම දාගන්නවා මෝල්ඩ් එකට. මම මේ රවුන්ඩ් මෝල්ඩ් එකෙන් 3කට තමයි දාගත්තේ. මේ කීට් එක ලස්සන වෙන්න මම මෙන්න මේ මල් වලිනුත් එක ගාන දාන්න හිතුවා. රෝස පාට මල් තමයි මම දාන්න හිතුවේ. ඉතින් ඔන්න ඔහොම තමයි මම මේකට මල් ඇඩ් කරේ. ඔන්න දැන් මම හදන්නේ heart shape කීටක් ටිකක් හදන්න. ඉතින්ලා මම මේකට සුදු පාට දාලා තමයි තිබ්බේ. ඊට පස්සේ තමයි මේ රෝස පාටින් ආයෙ පාරක් එකතු කරේ. ඉතින් යාළුවනේ ඔයාලා මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් පහලින් කමෙන්ට් එකක් දාන් යන්න. එතකොට මට පුළුවන් දිගටම මේ වගේ වීඩියෝ අරගෙන එන්න. දැන් අපි මේ දෙවෙනි පාට තමයි රෙසින් එකතු කරන්නේ. ඊට පස්සේ අපි මේ රෙසින් වේලෙන්න තියනවා. දැන් අපි වත්ත පහළ ටිකක් ඇවිදින්න යමු. මේ තියෙන මෑ ඔයාලට මතකද දන්නේ මම කලින් වීඩියෝ එකක ගෙනාවා මේ පැල පොඩි කාලේ. දැන් නම් ඒවල කරළුත් හැදිලා.
බා බා බා. දැන් නම් ගොඩක් හවස් වෙලා තමයි තියෙන්නේ. මේ අම්මා බෑග් මහන්න රෙදි කපන ගමන් ඉන්නේ. මම ඔයාලට මේ බෑග් ෂෝට්ස් වීඩියෝ වලින් අරන් එන්නම්. අද අච්චාරු එකක් ගෙනලා තිබ්බා. ඉතින් මේක ගොඩක් රහයි යාළුවනේ. දන්නකො යාළුවනේ ඒක රස පාටයි නේද කියලා. අපේ අම්මා ගවමක් මහන ගමන් තමයි ඉන්නේ. ඔයාලට ෂෝට් වීඩියෝ වලින් ඒව බලා ගන්න පුළුවන්. මේ තමයි අපි ඉස්සෙල්ලා අදපු ක්‍රීටැක්. බලන්නකො යාළුවනේ ලස්සනයිද කියලා. ලස්සනයි නම් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. දැන් නම් වහින්න වගේ තමයි යාළුවනේ. ආසත් ගොඩක් අඳුරු වෙලා. දැන් මම හදන්නේ කරාබු නැටි කුරුඳු පොතුයි එකට දාලා කොටා ගන්න. මේවා තේ වලට දාලා බොද්දි ගොඩක් රසයි. ඉතින් අපි දැන් තේ එකක් බොමු. මට 7ට ඔන්ලයින් ක්ලාස් එකක් තිබ්බා. ඉතින් මම මේ ක්ලාස් එකේ ඉන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් යාළුවනේ දැන් නම් ගොඩක් රෑ වෙලා තමයි තියෙන්නේ. ආයෙම වීඩියෝ එකක් අරන් එනකන් පරිස්සමෙන් සතුටින් ඉන්න යාළුවනේ. වීඩියෝ එක හොඳ නම් පහලින් ලයික් එකක් දාගෙන යන්න. බයි බයි.